පාසල් සංවර්ධන සමිතියේ සංයුතිය දක්වන්න. විදුහල්පතිවරයා හා ගුරු මණ්ඩලය, පාසලේ ශිෂ්‍යයන්ගේ මව, පියා, භාරකරුවන්, පාසලේ ආදි ශිෂ්‍යයන්ගෙන් නම් කරන ලද පිරිසක්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හෝ නම් කරන ලද නියෝජිතයෙක්. පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා වනුයේ කවුද? පාසලේ විදුහල්පතිවරයාය. පාසල් සංවර්ධන සමිතියේ මහ සභා රැස්වීම පැවැත්විය යුත්තේ කවදාද? සෑම වර්ෂයකම මාර්තු 31 දිනට පෙරය. පාසල් සංවර්ධන සමිතියේ මහ සභා රැස්වීම කැඳවීම සිදු කළ යුත්තේ කවුරුන් විසින්ද? පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස විදුහල්පතිවරයා විසිනි. පාසල් සංවර්ධන විධායක කමිටුවේ සංයුතිය දක්වන්න. විදුහල්පතිවරයා සභාපතිවරයාය. අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ගුරුවරු 3-8, දෙමව්පියන්ගෙන් 3-8, ආදි ශිෂ්‍යයන්ගෙන් 2ක්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හෝ ඔහුගේ නියෝජිතයා. පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා විය යුත්තේ කවුද? මහ සභාවෙන් තේරීපත් වන දෙමව්පිය නියෝජිතයෙක්. පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික විය යුත්තේ කවුද? ගුරු මණ්ඩලය විසින් නම් කරනු ලබන ගුරු නියෝජිතයෙක් මහ සභාවේදී පත් කරනු ලබයි. පාසල් සංවර්ධන සමිතිය සඳහා පත් කරගත හැකි අවම හා උපරිම ආදි ශිෂ්‍ය නියෝජිත සංඛ්‍යාව කොපමණද? අවමය 2ක් සහ උපරිමය 8ක්. පාසල් සංවර්ධන විධායක කමිටුව සඳහා පත් කළ හැකි අවම හා උපරිම ගුරු සංඛ්‍යාව කොපමණද? අවමය 3ක් සහ උපරිමය 8ක්. පාසල් සංවර්ධන විධායක කමිටුව සඳහා පත් කළ හැකි අවම හා උපරිම ආදි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? 2. පාසල් සංවර්ධන විධායක කමිටුව වෙත නිල බලයෙන් පත්වන නියෝජිතයන් ගණන දක්වන්න. 2යි. විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවෝ නම් කරන ලද නියෝජිතයෙක්. පාසල් සංවර්ධන විධායක කමිටුවේ නිල කාලය කොපමණද? වසර 2. පාසල් සංවර්ධන විධායක කමිටුව වෙත පත්වන සමාජිකයෙකුගේ උපරිම නිල කාලය සීමාව කොපමණද? අඛණ්ඩ වසර 4කි. පාසල් සංවර්ධන විධායක කමිටුව රැස්වීම පැවැත්වීම සිදු කළ යුත්තේ කොපමණ කාලයකට වරක්ද? අවම වශයෙන් මාසකට වරක්. පාසල් සංවර්ධන විධායක කමිටුව රැස්වීමකදී ඝන පූර්ණය කොපමණද? මුළු සමාජික සංඛ්‍යාවෙන් වැඩි පිරිසක්. නැතහොත් 3/2ක්. පාසල් සංවර්ධන සමිතියේ සමාජික ගාස්තු ලෙස සමාජිකයෝගෙන් අය කරගත හැකි අවම හා උපරිම සමාජික ගාස්තු කොපමණද? රුපියල් 50 සිට 600 දක්වා වසරකට. පාසල් සංවර්ධන සමිතියේ විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්විය හැකි අවස්ථා මොනවාද? හදිසි තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක හෝ නිලධාරී මණ්ඩලයේ 3/1ක ලිඛිත ඉල්ලීමක් මත. පාසල් සංවර්ධන විධායක කමිටුවේ විශේෂ සභා රැස්වීමක් පැවැත්විය හැකි අවස්ථා මොනවාද? සභාපතිවරයාගේ තීරණය මත හෝ සමාජිකයන් බහුතරයකගේ ඉල්ලීම මත ලිඛිතව. පාසල් සංවර්ධන මහ සභාවක සිදුවන ප්‍රධාන කාර්ය 3ක් දක්වන්න. පසුගිය වාර්ෂික වාර්තාව ස්ථිර කිරීම, ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම, නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම. පාසල් සංවර්ධන සමිතියේ ගිණුමකට අදාළව නිකුත් කරනු ලබන චෙක් පතක් අත්සන් කළ යුත්තේ කවුරුන්ද? විදුහල්පති සහ භාණ්ඩාගාරික.